ශ්‍රී ලාංකීය ප්‍රෞಢ ඉතිහාසයේ තවත් අද්විතීය ශිලා නිර්මාණයකි බුදුරුවගල ප්‍රතිමා සමූහය. ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය නගරයේ සිට කිලෝමීටර් 4ක් පමණ ගිය පසු හමුවන හන්දියෙන් අතුරු මාර්ගයේ කිලෝමීටර් 4ක් පමණ ගිය පසු මෙම ඓතිහාසික බුදුරුවගල පුරාවිද්‍යා ස්ථානයට ළඟා විය හැක. ඓතිහාසික බෝධිසත්ව ප්‍රතිමා නෙලා ඇති ගිරිශිඛරයද මනස්කාන්ත වාරි කර්මාන්තයද ඒ අතුරින් ප්‍රමුඛව දිස්වේ. ගමන් මාර්ගයේ අන්තයේ විශාල ගල් පහුවේ එක් පසෙක ගලින් නෙළූ විවිධාකාර ප්‍රතිමා කීපයක් දක්නට ලැබේ. ප්‍රතිමා සමූහය මැදින් හිටිපිළිමයක් නෙලා ඇත. එය උසින් අඩි 43ක් තරම්ය. ඊට වම්පසින් ප්‍රතිමා 3ක්ද දකුණු පසින් ප්‍රතිමා 3ක්ද යනුවෙන් බෝධිසත්ව ප්‍රතිමා 6ක් දක්නට ලැබේ. ප්‍රධාන බුදුරුවට දකුණු පසින් පිහිටා ඇත්තේ අවලෝකීතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාව හා ඔහුගේ පිරිවරයි. එහිදී විශේෂ අවධානය යොමු ඇත්තේ හිස් පළඳනාවේ ඇති ලක්ෂණ කෙරෙහිය. දෑතෙහි කටක මුද්‍රාවද විශේෂය. පිළිගත් අදහස්වලට අනුව අවලෝකීතේශ්වර බෝධිසත්වයන්ගේ දෙවඟන වන තාරාදේවිය බෝධිසත්ව ප්‍රතිමා සමගම නිර්මාණය කරනු ලැබේ. මෙම ප්‍රතිමාව පර්වත පෘෂ්ඨයෙන් මතුපිටට ඉලිප්පී ඇති ආකාරය දිස්වේ. ඊට පූර්ණ උන්නත මූර්ති යනුවෙන්ද විවහාර කරයි. මෙම නිර්මාණයන්හි යටිකය අලංකාර කැටයමින් සරසන ලද බඳපටියෙන් සිරව ඇත. උකුල වටා මිනිමෙවුල ප්‍රතිමාව සඳහා අලංකාරයක් එක් කරයි. මාල, වලලු, ආභරණ ස්වල්පයකින් ඒවා අලංකාරය. ශීර්ෂාභරණ එතරම් උස් නොවේ. මුහුණු දිගටි සහ හතරැස් ස්වරූපයක් උසුලයි. මුහුණු වලින් අතිශය ප්‍රසන්න දීලාවක් නිරූපණය කෙරේ. ප්‍රධාන බුද්ධ ප්‍රතිමාවේ වම්පස පිහිටා ඇත්තේ වජ්‍රපාණී ප්‍රතිමාව හා පිරිවර සේනාවෝය. වජ්‍රය දරා සිටි වජ්‍රපාණී බෝසත් රුවකි. මෙහි වූ සියලුම පිළිම හුණු බදාමෙන් සම්පූර්ණ කර වර්ණ ගන්වා තිබූ බවට සාධක පවතී. මෙම නිර්මාණයන්හි යටිකය අලංකාර කැටයමින් සරසන ලද බදපටියෙන් සිරව ඇත. උකුළු වටා මිනිමෙවුල ප්‍රතිමාව සඳහා අලංකාරයක් එක් කරයි. මාල, වලලු, ආභරණ ස්වල්පයකින් ඒවා අලංකාරය. බුදුරුවගල දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය නොබදව දිනාගත් පුරාවිද්‍යා පරිශ්‍රයකි.
බුදුරුවගල ඉපැරණි දාගැබ් ගොඩනැගිල්ලද ඒ ආසන්නයේ පිහිටි ස්මාරක ගොඩනැගිලිද මේ පුරාවිද්‍යා භූමියට ඉහළ ඓතිහාසික අගයක් සපයයි. ඓතිහාසික බුදුරුවගල පුරාවිද්‍යා භූමියට මහත් අලංකාරයක් සපයන බුදුරුවගල පැරණි වැව මනස්කාන්ත වූවකි. විශේෂයෙන් හිරු බැස යන සන්ධ්‍යාව මෙම පරිසරය හරිම අපූර්වත්වයක් එක් කරයි. ශ්‍රී ලාංකීය ශ්‍රී විභූතිය ලොවට කියාපාන මෙවැනි ප්‍රෞಢ උරුමයන් මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනීම අප සැමගේ පරම යුතුකමකි.